ආයිබෝවන්. අද අපි කතා කරමුද ගොඩක් වෙලාවට අපි හැමදාම පාවිච්චි කළත් එච්චරම හිතන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි අපේ ගෙදර තියෙන වයරින් සිස්ටම් එක. ඒ කියන්නේ විදුලි පද්ධතිය. ඇත්තරම මේක හරියට තීරුම් ගන්න එක ගෙදර ඉන්න හැමෝගෙම ආරක්ෂාවට කොච්චර වටිනවද කියලා මේ කතාව ඉවර වෙද්දී හොඳටම තේරෙවි. හරියනම් අපි වැඩේට බහිමු. අද අපේ කතාවේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. මුලින්ම බලමු විදුලි පද්ධතිය හදවත වගේ වෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක ගැන. ඊළඟට අපි හැමදාම පාවිච්චි කරන ස්විච් ප්ලග් පොයින්ට් ගැන කතා කරනවා. තුන්වෙනියට මීටරේ ඉඳන් ගේ ඇතුළට එන ප්‍රධාන ලයින් එක ගැනත් අවසාන වශයෙන් 2026 ඉඳන් ක්‍රියාත්මක වෙන අලුත්ම නීති රීති ගැනත් අපි බලමු. අපි පටන් ගමු වැදගත්ම ආරක්ෂක උපකරණයෙන්. මේක තමයි RCC B1. හැබැයි ඉතින් අපි කවුරුත් දන්නේ ට්‍රිප් ස්විච් එක කියලා නේ. මේක හරියට නිහඬ මුරකරුවෙක් වගේ. විදුලි සැරවැදීමක් වගේ අනතුරක් වෙද්දිම ඇසිල්ලකින් විදුලිය කපද දාලා ජීවිතයක් බේරගන්න මේ පුංචි උපකරණයට පුළුවන්. හරි, අපේ පළවෙනි කොටස. පද්ධතිය හදවත. ඒ කියන්නේ බෙදා හැරීමේ පුවරුව නැත්නම් DB එක. ගෙදරක මුළු විදුලි ආරක්ෂාවම පාලනය වෙන මධ්‍යස්ථානය කමාන්ඩ් සෙන්ටර් එක තමයි මේ. ඉතින් DB එකක් සවි කරද්දී සැලකිලිමත් වෙන්න ඕන මූලිකම කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි ඒක පොළවේ ඉඳන් අඩි 5ක 6ක විතර උසකින් හදිස්සියකට වුණත් ලේසින් අත තියන්න පුළුවන් තැනක හයි කරන්න ඕන. ඒ වගේම තෙතමනේ නැති හොඳට හුලං වැදෙන තැනක් වෙන්නත් ඕන. හැමදේටම වඩා වැදගත් මේන් අයිසොලේටර් එක RCCB එක වගේ දේවල් ගනිද්දි සහතිකයක් තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක්ම තෝරගන්න එක. මෙන්න මේ අංකය නම් හොඳටම මතක තියාගන්න ඕනේ මිලි ඇම්පියර් 30යි. 30 mm. මොකද මේකේ තේරුම ගෙදරක පාවිච්චි කරන ට්‍රිප් ස්විච් එකක, ඒ කියන්නේ RCCB එකක තියෙන්න ඕන සංවේදීතාවය තමයි මේ. හිතන්නකෝ ඔච්චර පොඩි විදුලි ලීක් එකක් වුණත් අල්ලගෙන තත්පර ගානකින් විදුලිය විසන්ධි කරන්න මේකට පුළුවන්. අන්න ඒකයි මේකට ජීවිත බෙරෙන උපකරණයක් කියන්නේ. DB එක ඇතුලේ තියෙන වයර් පිරිවෙලට සකස් කරලා හැම සර්කිට් එකක්ම මොකක්ද කියලා පැහැදිලිව ලේබල් කරලා තියෙන එක නිකම් ලස්සනට තියෙනවට වඩා දෙයක්. අනාගතයේ දවසක මොකක් හරි දෝෂයක් ආවොත් ඒක හොයාගන්න හරිව ලේසි. ඒක ඇත්තටම අනාගතයට කරන ආයෝජනයක්. මේක නම් බොහොම තදබල අනතුරු ඇඟවීමක්. විදුලි ගිනි ගැනීම වලට ප්‍රධානම හේතුවක් තමයි ලිහිල් සම්බන්ධතා. DB එක ඇතුලේ තියෙන හැම වයර් කනෙක්ෂන් එකක්ම හොඳටම තද කරලා තියෙනවද කියලා බලන එක අතිශයින්ම වැදගත්. පොඩි ලූස් කනෙක්ෂන් එකකින් ලොකු ගින්නක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි, දැන් අපි යමු දෙවෙනි කොටසට. ඇඟිලි තුඩුවල බලය. ඒ කියන්නේ අපි හැමදාම අල්ලන පාවිච්චි කරන ස්විචර්ස්, සොකට්ස් වගේ දේවල් වල ආරක්ෂාව සහ ගුණාත්මක භාවය කොහොමද තහවුරු කරගන්නේ කියලා බලමු. එක එක වැඩේට පාවිච්චි කරන්න ඕන වයවල ප්‍රමාණයන් වෙනස්. බලන්න ලයිට් වලට සාමාන්‍යයෙන් 1.0 mm² හෝ 1.5 mm² වය එකක් ඇති. හැබැයි ප්ලග් පොයින්ට්ස් වලට නම් 2.5 mm² වය එකක්ම දාන්න ඕන. දැන් AC එකක්, වතුර මෝටරයක් වගේ ලොකු පවර් එකක් ගන්න උපකරණයක් නම් ඒකට අනිවාර්යෙන්ම 4.0 mm² වගේ ඝනකම් වය එකක් යොදන්න ඕන. එහෙම නැති වුණොත් වයර් රත් වෙලා ගිනි ගන්න එක නවත්තන්න බෑ. මේක හොඳට මතක තියාගන්න. ගෙදර පාවිච්චි කරන ලෝහයෙන් හදපු හැම ස්විච් පෙට්ටියක්ම, හැම සොකට් එකක්ම හරියටම ඒත් කරලා තියෙන්නම ඕන. මේක කැමැති නම් කරන්න තියෙන දෙයක් නෙමෙයි, අනිවාර්ය ආරක්ෂක පියවරක්. මොකද යම් විදිහකින් විදුලි කාන්දුවක් වුණොත් ඒ ධාරාවට ආරක්ෂිතව පොළවට යන්න පාර හදලා දෙන්නේ මේ අර්තින් එකේ. අපි දැන් තුන්වෙනි කොටසට ආවා. පොළව යට සම්බන්ධය. ඒ කියන්නේ තාප්පේ ගාව තියෙන මීටරේ ඉඳන් ගේ ඇතුළට විදුලිය ගියන ප්‍රධාන කේබල් එක කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එකයි දැන් අපි බලන්න යන්නේ. පොළවේ යටින් වය අදිනවා නම් සාමාන්‍ය කේබල් එකක් දාලා හරියන්නේ නැහැ. ඒ වැඩේටම හදපු ස්ටීල් වයර් ආමර්ඩ් නැත්නම් SWA කේබල් එකක්ම තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද මේකේ විශේෂත්වය? මේකේ තියෙන වාණේ කම්බි තට්ටුව නිසා අහම්බෙන් උදැල්ලක් වගේ දෙයක් වැදුනත් පහසුවෙන් කැපෙන්නේ නැහැ. ඒකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මේ SWA කේබල් එක පොළොවට දාදිත් ඒකට හරියන ක්‍රමවේදයක් තියෙනවා. මුලින්ම අඩි 2ක්වත් ගැඹුරට වලක් කපන්න ඕන. ඊට පස්සේ වැලි තට්ටුවක් දාලා ඒ උඩින් කේබල් එක තියලා ආයෙත් උඩින් වැලි තට්ටුවක් දාන්න ඕන. අන්තිමටම විදුලි අනතුරු ඇඟවීමේ ටේප් පටියක් දාන්න එක අනිවාර්යයි. එතකොට අනාගතයේදී කවුරු හරි එතන හාරන්න ගියොත් එයාට අනතුරු ගැන ඉඟියක් ලැබෙනවා. තව විශේෂ දෙයක් තියෙනවා. මේ කේබල් එක වාහන එහා මෙහා යන ඩ්‍රයිව් එකක් යටින් දානව නම් නිකම්ම දාන්න බෑ. වාහනවල බරට කේබල් එක තෙලෙන්න පුළුවන් නිසා ඒක ශක්තිමත් PVC බටයක් හරි GI බටයක් හරි ඇතුලෙන් තමයි යවන්න ඕනි. හරි. දැන් අපි කතාවේ අවසාන ඒ වගේම ගොඩක් වැදගත් කොටසට එන්නේ. 2026 ඉඳන් CEB සහ LEC කෝ ආයතන වලින් ගේන අලුත්ම නීති රීති, අලුත් ප්‍රමිතීන් මොනවද කියලා අපි බලමු.
මේ අලුත් නීතිත් එක්ක දැන් මීටරේ සවිකරණ වෙන්නේ මීටර් රීඩර්ට ගෙදරට එන්නේ නැතුව පාරේ ඉඳන්ම කියවන්න පුළුවන් විදියට. ඒ වගේම මීටරේ තියෙන්න ඕන වැස්සට අවවට ඔරොත්තු දෙන IP65 කියන වර්ගයේ පෙට්ටියක. තව දෙයක් අකුණු අනතුරු වලින් ගෙදර උපකරණ බේරගන්න DB එකට search protection device එකක්, ඒ කියන්නේ SPD එකක් හයි කරන එකක් දැන් ඉහෙලින්ම නිර්දේශ කරනවා. මෙන්න තවත් මතක තියාගන්න ඕන වැදගත් අගයක්. 2026 ප්‍රමිතියට අනුව ගෙදරක එර්ත් පද්ධතියේ ප්‍රතිරෝධය ඕම් 10කට වඩා අඩු වෙන්න ඕන. ප්‍රතිරෝධය අඩු වෙන තරමට මොකක් හරි දෝෂයක් වුණාම විදුලිය පොළවට ගලාගෙන යන එක වේගවත් වෙනවා. සරලවම කිව්වොත් ආරක්ෂාව වැඩි වෙනවා. සමහර විට මේක තමයි වැදගත්ම වෙනස. දැන් අලුතින් විදුලි සම්බන්ධතාවයක් ගන්නව නම් ඒ ගෙදර වයරින් එක වෘත්තීය පුහුණු අධිකාරියවගේ පිළිගත් ආයතනයක ලියාපදිංචි වෙච්ච විදුලි කාර්මිකයෙක් අනිවාර්යයෙන්ම බලලා සහතික කරන්න ඕන. හිතුමතේට කිසිම ප්‍රමිතියක් නැතුව කරන වයරින් ගඩවලට දැන් තිත තියන්නයි මේ නීතිය ගෙනත් තියෙන්නේ. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. තමන්ගේ නිවසේ ආරක්ෂාද තියෙන්නේ සහතිකලත් දෑත්වලට බාර දීලාද? මොකද විදුලිය සම්බන්ධයෙන් නම් නිවැරදි දැනුම සහ ප්‍රමිතිය කියන එක ජීවිතයත් මරණයත් අතර වෙනස වෙන්න පුරුවන්. ඒ ගැන ටිකක් හිතන්න.